මංගල උත්සවයට ඉතිරිව තිබුණේ තවත් දින කිහිපයක් පමණි. මුළු නිවසම මංගල සිරියෙන් බැබලෙමින් තිබුණි. නමුත් දේවකීගේ ලෝකය එක සැනින් අඳුරු වී ගියේ මලින්දකින් ලැබුණු ඒ කෙටි පණිවිඩයත් සමගිනි. දේවකී, මට මේ කසාද කරන්න බෑ. මම වෙන කෙනෙකුට ආදරය කරනවා. මට එයාව දැනෙනවා. කරුණාකරලා මගේ ජීවිතෙන් අයින් වෙන්න. අවුරුදු ගානක ආදරය, විශ්වාසය සහ හීන මාලිකා ඒ වචන කීපය ඉදිරියේ කුඩුපට්ටම් වී ගියේ අනපේක්ෂිතවය. දේවකී වේදනාවෙන් ඉකිබිඳ හැඬුවාය. නමුත් මලින්ද හැරී බැලුවේවත් නැත. දින සති ගෙවී ගියේ ඇයව මල කඳක් බවට පත් කරමිනි. අවසානයේ දෙමව්පියන්ගේ බලවත් ඉල්ලීම මත හිතේ තිබූ මලින්දගේ මතකය බලෙන්ම යටපත් කරමින් දේවකී වෙනත් විවාහයකට කැමති වූවාය. විවාහයෙන් මාස කිහිපයක් ගෙවී ගොස් තිබුණි. දේවකීගේ ස්වාමි පුරුෂයා ඇයට ඉතා ආදරයෙන් සැලකුවත් ඇගේ සිත තාමත් තිබුණේ ඒ පරණ මතකයන් අතරය. එක් සවස් යාමයක නිවසේ ඉදිරිපස වැරැන්ඩාවේ වාඩි වී සිටි දේවකී අමුත්තක දෙකට ඉගැස්සී ගියාය. ඒ මලින්දයි. ඔහු පෙරට වඩා වැහැරී ගොස් තිබුණි. දේවකී, ඔහු වෙවුලන හඬින් ඈමතුවේය. දේවකීගේ දෙනේ තදහාගත නොහැකි වූවාය. ඔයා මොකටද මෙහි ආවේ? දැන් හැමදේම ඉවරයි මලින්ද. නෑ දේවකී, කිසිම දෙයක් ඉවර නැහැ. ඔහු ඈ අසලට පැමිණියේය. මම වැරැද්දක් කෙරුවා. ඒත් ඒ ආදරේ බොරුවක්. මට ඔයා නැතුව ජීවත් වෙන්න බැහැ. මම හැම තප්පරයකම වින්දේ අපා දුකක්. ඔයයි මාව දාලා ගියේ මාව එපා කියලා. මතකද ඔයා මට කියපු වචන? දේවකීගේ දෑසින් කඳුළු කඩා වැටුණි. මම දන්නවා මම තිරිසනෙක් වගේ වැඩ කළේ කියලා. ඒත් දේවකී, මගේ ඇත්තම ආදරේ ඔයා විතරයි. කරුණාකරලා මේ කසාදෙන් අයින් වෙන්න. එක්කසාද වෙන්න. මං ආයෙත් බාර ගන්නවා. අපි අලුතින් ජීවිතේ පටන් ගමු. මලින්දගේ දෑත් අල්ලා ගැනීමට උත්සාහ කරමින් කීවේය. දේවකී ඔහු දෙස බැලුවේ පිළිකුල සහ වේදනාව මුසු හැඟීමකිනි. ඇගේ සිත එක පැත්තකින් මලින්ද වෙත ඇදී ගියද අනෙක් පැත්තෙන් ඇය තවත් අයෙකුගේ බිරිඳකි. මලින්ද, මම ඔයාට මුළු හිතින්ම ආදරය කළා. ඔයා මාව පන්නලා දානකොටත් මම ඔයාට ආදරය කළා. ඒත් ඇය මලින්දගේ දෑත් ඉවත් කළාය. දේවකී, මම ඔයාට මීට වඩා හොඳ ජීවිතයක් දෙන්නම්. මලින්ද යලිත් ඇගෙන් අයද සිටියේය. දේවකී ගැඹුරු හුස්මක් ගත්තාය. ඔයා මාව දාලා ගියේ මම කුණු මාළු කෑල්ලක් කියලා හිතලා. ඒත් මගේ මහත්තයා මාව පිළිගත්තේ මැණිකක් වගේ. එයා මට කිසිම වරදක් නොකර මම කොහොමද එයාව දාලා එන්නේ? ඔයාගේ ආදරේ තිබුණේ ඔයාට ඕන වෙලාවට විතරයි. ඒත් ආදරේ කියන්නේ අමාරුම වෙලාවෙත් නොහැර ඉන්න එකටයි. මට සමා වෙන්න දේවකී. මම ආයේ යන්නේ නැහැ ඔයාව අරන් මිසක්. මලින්ද මුරණ්ඩු ලෙස පැවසීය. මලින්ද, ඔයා දැන් පරක්කු වැඩි. ඔයා මට ආදරය කරන්න ඉගෙන ගත්තේ මාව නැති වුණාට පස්සේ. ඒත් මම මට ආදරය කරන්න ඉගෙන ගත්තේ ඔයා මාව දාලා ගියාට පස්සේ. කරුණා කරලා යන්න. මගේ ජීවිතය ආයෙත් අවුල් කරන්න එපා. දේවකී නොසැලී නිවස තුලට ගොස් දොර වසා ගත්තාය. ඇගේ සිත තවමත් රිදුම් දුන්නද ඒ රිදුම පරණ මතකයක අවසානයේ බව ඇය දැන සිටියාය. මලින්ද මියදුණු ප්‍රේමයක් සොයාගෙන පැමිණියද දේවකී තීරණය කර තිබුණේ තමාට ගරු කරන වර්තමානයේ තුල ජීවත් වීමටයි. මලින්දගේ බලපෑම දිනෙන් දින උග්‍ර විය. ඔහු දේවකී රැකියාවට යන්නේන මග රැක සිටීමත් ඇය නොසිතන මොහොතක ඇය ඉදිරියේ පෙනී සිටීමත් ඇයට මහත් හිස රදයක් විය. ඇය කෙතරම් මගහැරියත් ඔහු උත්සාහය අත්හැරියේ නැත. එක් දිනක දේවකී වැඩ ඇති නිවස බලා යද්දී මලින්ද ඇය අසලටම පැමිණියේ ඇගේ අතින් අල්ලා ගැනීමට තැත් කරමිනි. දේවකී, ඇයි මා මග අරින්නේ? මම දන්නවා ඔයා තාමත් මට ආදරෙයි කියලා. ඔයා අර මිනිස්සෙක් ඉන්නේ කැමැත්තෙන් නෙමෙයි නේද? මලින්දගේ හඬෙහි තිබුණේ ආත්මාර්ථකාමී බල කිරීමකි. දේවකී වටපිට බැලුවේ කවුරුන් හෝ දකිවි යන බියෙනි. අතරින්න මලින්ද, ඔයාට පිස්සුද? මිනිස්සු බලනවා. කරුණාකරලා මගේ පස්සෙන් එන එක නවත්තන්න. ඇය දැඩි ස්වරයෙන් පැවසුවාය. මට පිස්සු හැදුනේ ඔයා නිසා දේවකී. මම එදා කරපු වැරද්දට මම අද 10 වාරයක් පසුතැවෙනවා. ඒත් මට ඔයා නැතුව බෑ. ඔය කසාද දික්කසාද කරමු. මම ඔක්කොම ලෑස්ති කරන්න.
මලින්ද පාරේ සිටි අය ගැන නොතකා හයියෙන් කීවේය. තික්කසාද වෙන්න? ඔයා හිතන්නේ මම සෙල්ලම් බඩුවක් කියලාද? දේවකීගේ දෑසින් පිට වූයේ කෝපයකි. එදා ඔයාට අලුත් ආදරයක් ලැබුණම මාව කුණු කූඩේට දැම්මා. අද වට ඒක නැති වුණාම ආයෙත් මාව ඕන වෙලා. මං ඔයාගේ ඕන එපාකම් වලට නටන රූකඩයක් නෙමෙයි. දේවකී මම ඇත්තටම මොකද්ද මලින්ද? දේවකී ඔහු අතරමඟ නැවතුවාය. මගේ මහත්තයා දන්නවා ඔයා ගැන. ඒත් එයා මාව විශ්වාස කරනවා. මගේ අතීතේ මගේ වර්තමානයට බලපෑමක් වෙන්න එයා ඉඩ දුන්නේ නැහැ. මට ආදරය කරන මට ගරු කරන මිනිස්සෙක් දාලා ඔයා වගේ තමන් ගැන විතරක් හිතන කෙනෙක් ගාවට මම ආයෙත් ඒ කියලා හිතනවනම් ඒක වාගේ ලොකුම වැරදීමක්. ඔයාට මාව මෙච්චර ඉක්මනට අමතකුනේ කොහොමද දේවකී? මලින්ද වේදනාවෙන් ඇසීය. අමතක කරන්න මට ඕනුනේ නැහැ මලින්ද. ඔයාමයි මාව එතෙන්ට තල්ලු කළේ. දැන් මට තියෙන්නේ ඔයා ගැන ආදරයක් නෙමෙයි අනුකම්පාවක්. ආයෙත් මගේ පස්සෙන් ඇවිත් මාව අපහසුතාවයට පත් කළොත් මට සිද්ධ වෙනවා පොලිසියේ පැමිණිල්ලක් දාන්න. මගේ පෞල් ජීවිතය විනාශ කරන්න ඔයාට මම ඉඩ දෙන්නේ නැහැ. දේවකී වේගයෙන් පියවර තබමින් එතනින් නික්ම ගියාය. මලින්ද නිහඬව බලා සිටියේය. ඔහු එදා ප්‍රතික්ෂේප කළ කුණු මාළු කෑල්ල අද Tamanට වඩා ශක්තිමත් ආත්ම ගරුත්වයක් ඇති ගැහැණියක වී ඇති බව ඔහුට වැටහෙන්නට විය. නිවසට පැමිණි දේවකී තමා එනතුරු මග බලා සිටින තම ස්වාමි පුරුෂයා දෙස බලා සැනසුම් සුසුමක් හෙළුවාය. අතීතයේ මළගිය ප්‍රේමයට වඩා වර්තමානයේ රැකවරණය වටිනා බව ඇය අද හොඳින් තේරුම්ගෙන සිටියාය. මලින්දගේ බලපෑම කෙතරම් තරණ වූවාදයත් ඔහු දේවකීගේ ස්වාමි පුරුෂයා වන ජලිත්ට පවා දුරකථනයේ නැමතුම් ලබා දෙමින් ඔවුන්ගේ පෞල් ජීවිතය බිඳ දැමීමට උත්සාහ කළේය. නමුත් ජලිත් යනු දේවකීගේ අතීතය මෙන්ම ඇගේ හදවතේ අවංකකමද හොඳින් හඳුනන මිනිසෙකි. එක් සන්ධ්‍යාවක මලින්ද දේවකීගේ නිවස ඉදිරිපිටටම පැමිණියේය. දේවකී එළියට එන්න. මං දන්නවා ඔයා ඇතුළේ ඉන්නවා කියලා. ඔහු මහ හඬින් කෑ ගසන්නට විය. දොර විවෘත විය. එළියට පැමිණියේ දේවකී පමණක් නොව ඇය අසලින්ම ජලිත්ද සිටියේය. ජලිත්ගේ දැස්වල තිබුණේ කෝපයට වඩා උපේක්ෂාවකි. මලින්ද තවත් මේ විදිහට අපිට වද දෙන්න එපා. ජලිත් සංසුන්ව නමුත් තීරණාත්මකව පැවසීය. ඔයා දේවකීගෙන් අයින් වෙන්න ජලිත්. දේවකී මගේ. අපි අවුරුදු ගාණක් ආදරය කළා. ඔයා බලෙන් තමයි මෙයාව තියාගෙන ඉන්නේ. මලින්ද වියරුවෙන් මෙන් පැවසීය. දේවකී ඔහු ඉදිරියට ආවාය. ඇගේ දැස්වල පෙර තිබූ බිය හෝ වෙවුලීම දැන් නැත. මලින්ද එක පාරක් මම ඔයාට කිව්වා. දැන් මම මේ කියන්නේ අන්තිම වතාවට. ඔයා එදා මාව අතෑරියේ. ඔයාට අලුත් ආදරයක් ලැබුණා කියලානේ. ඔයා මගේ හිතට දීපු වේදනාව ගැන එදා ඔයා හිතුවේ නැහැ. ඒත් ජලිත් මාව බාරගත්තේ මගේ හිතේ තුවාල හොඳ කරන්න. ඔයා ආදරය කළේ මට නෙමෙයි ඔයාගේ වාසියට. දේවකී මලින්ද බිඳුණු හඬින් පැවසීය. ඔයා මගේ පස්සෙන් එන්නේ මට තියෙන ආදරයට නෙමෙයි. ඔයාට මාව අයිති කරගන්න බැරි වෙච්ච එක ගැන තියෙන කුහකකමට. ඔයාට තියෙන ආදරයක් නෙමෙයි ලෙඩක්. ආයෙත් මගේ ජීවිතේට ඇඟිලි ගහන්න ආවොත් ජලිත් එක්ක මම පොලිසිය යනවා. යන්න බෑ. ජලිත් ඇගේ උරහිසට අතක් තැබුවේය. මලින්ද පිරිමියෙක් විදියට තමුන්ගේ ගෞරවය රැකගෙන යන්න. දේවකී දැන් මගේ වයිෆ්. එයාගේ සතුට තියෙන්නේ මම ගාව කියලා එයා තීරණය කළ ඉවරයි. තවත් පරක්කු වෙන්න කලින් ඔයාගේ වැරදි හදාගෙන අලුත් ජීවිතයක් පටන් ගන්න. මලින්ද දෙස තත්වර කිහිපයක් බලා සිටි දේවකී ජලිත්ගේ දෑතින් තදින් අල්ලා ගත්තාය. ඇය ආපසු හැරී නිවස තුළට ගියේ කිසි දිනක නැවත හැරී නොබලන අදිෂ්ඨානයෙනි. ජලිත් නිවසේ ප්‍රධාන දොර වැසුවේ මලින්දගේ අතීත සෙවණැලි වලට තිත තබමිනි. මලින්ද මහ වැස්සේ තනිවිය. තමාගේම අතින් විනාශ කරගත් ඒ වටිනා ආදරය නැවත කිසිදා තමාට හිමි නොවන බව ඔහුට වැටහෙන්නට විය. වැසිදියට මුසු වී ඔහුගේ කඳුළු ගලා ගියේය. දේවකී නිවස තුළ ඇති ආලින්දයේ වාඩි වී ජලිත් දෙස බැලුවාය. ඔයා මාව විශ්වාස කළාට ස්තුතියි. ජලිත් ඇගේ දෑත් පිරිමදිමින් සිනාසුනේය. අතීත කියන්නේ අපිට ඉගෙන ගන්න තියෙන පාඩමක් විතරයි දේවකී. අපේ ලස්සනම කතාව පටන් ගන්නේ අද ඉඳලයි.
ආදරය යනු අත්හැර යාම නොව ඕනෑම කරදරයකදී අත් නොහැර ළඟ රැඳී සිටීම බව ඇය වටහා ගත්තාය. කතාව කියවපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. එහෙනම් තවත් අලුත් කතාවකින් අපි මුණ ගැහෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.